මිනසන් කොනිචිවා හැමෝටම සුබ දවසක්. මාව ඇහෙනවද? පේනවද? හරි. දැන් හැමෝම මයික්ස් ඔෆ් කරගන්න. ඔව් මයික්ස් ඔෆ් කරගන්න. සද්ද කරන්න බෑ දැන්. ඈ මයික්ස් ටික ඔෆ් කරගන්න හැමෝගෙම. හරි. වීඩියෝස් ඔන් කරගන්න පුතාලා හැමෝම. හැමෝම වීඩියෝස් ඔන් කරගන්න. නැද චිත්‍රය අඳින්න බලාගෙන දාවේ. ඈ චිත්‍රය අඳින්න හිතාගෙන ආවා ඉන්නවද ක්ලාස් එකේ? ටීචර් අද චිත්‍ර අඳිනවද? ඔව් ඔව්. අද අපි කන්ති අකුරු ලියනවා. ඔව් ඔව්. දැන් හැමෝම වීඩියෝස් ඔන් කරගන්න. මේ සශ්‍යා මොකද අද කට්ටිය අඩුයිනේ මේ දවස්වල වැස්සනේ. නිවාඩු අරගෙන ගිහිල්ලානේ. හැමෝම මම මේ කොළ දෙකක් අලවලා තියාගත්තා. ඔයගොල්ලන් ක්ලාස් එක අතරේ අලවන්න බෑනේ. හරි ක්ලාස් එක කරන අතරේ කොළ අලවන්න ඔයගොල්ලන්ගේ වෙලාව යවන්න බැරි නිසා මම මේ කොළ දෙක අලවලා තියාගත්තා. හරි. එතකොට දැන් මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා කිව්වේ කන්ජි එකක් නේ. කන්ජි අකුරක් කියලා දෙනවා කිව්වේ. කන්ජි අක්ෂරයක් මේකනේ. එතකොට මේ කන්ජි ගැන ඔයගලන්ට විශේෂයෙන් කියලා දෙන්න දේවල් කීපයක් තියෙනවා. මම දැන් කන්ජි කියන්නේ මොනවද කියලා ඔයගලන්ට කිව්වා කලින්. මේ කන්ජි මොන වගේද කොහොමද කන්ජි එන්නේ කියලා මම ඔයගලන්ට පැහැදිලි කරා. හැබැයි මම අද කන්ජි ගැන පොඩ්ඩක් දැන් කන්ජි ලියන්න කලින් ඔයාලා කන්ජි ගැන දැනගන්න එපා. මම මේ පැත්තෙන් පොඩ්ඩක් ලියන්නම් කන්ජි ගැන. මේ පැත්තේ ඉඳ තියෙන නිසා. හරි? එතකොට බලන්න අද අපි කතා කරන්නේ කන්ජිනේ. අපි අද ඉගෙන ලියන්නේ පළවෙනි කන්ජි ඔයගොල්ලෝ ලියන්න. හරි? කන්ජි. දැන් ඉස්සර වෙලා මම කියන කතන්දරේ හොඳට අහගෙන ඉන්න ඕන. දැන් ඔයාලා හැමදාම දැන් මේක කතන්දරයක් ඒගොල්ලන්ගේ ඉතිහාසය එක්ක බැඳිච්ච ඒගොල්ලන්ගේ සංස්කෘතිය එක්ක බැඳිච්ච කතන්දරයක් තමයි මේ යන්නේ. අක්ෂර ගැන. ඒගොල්ලන්ගේ හෝඩි ගැන. හරි මම ඔයගලන්ට ක්ලාස් පටන් ගන්න මුල් දවසේ කිව්වා ජපානයේ කන්ජි මේ අක්ෂර කියන්නේ මොනවාද? රූපාක්ෂර. ඒ කියන්නේ හැම වෙලාවෙම යම් කිසි රූපයකට අනුරූප වෙලා නිර්මාණය වෙන අක්ෂර වලට කියනවා අපි රූපාක්ෂර කියලා. රූපාක්ෂර. ඒතර මේවා අකුරු නෙවෙයි. ළමයි සද්ද කරන්න බෑ ගෙවල් වල මයික්ස් ඔෆ් කරගන්න මයික්ස් ඔන් කරගෙන ගෙදර කෑ ගහන්න ඒවා එනවා මට අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා ඒ නිසා මයික් ඔෆ් කරගන්න හැමෝම හරි සහ ක්ලාස් එක කරන වෙලාවට ගෙදර අයත් එක්ක රණ්ඩු කරන්න ඒක මේව බෑ අහගෙන ඉන්න පාඩම හරි හරි දැන් මං කියලා දෙන්න යන්නේ දැන් මොකද මේ ලොකු කතන්දරයක් කියලා දෙන්නේ හරි දැන් මගේ අවධානය දිදුනොත් මොයාලටත් කතාව හරියට අහගන්න වෙන්නේ නැහැ ඒකයි හරි හරි. දැන් මම කියලා දෙන්න යන්නේ කන්ජි කියලා කියන්නේ රූපාක්ෂර විශේෂයක් කියලා. මම ඕගලන්ට කිව්වා රූපාක්ෂර. තව කවුද කතා කරනවා ඉන්නේ මට ක්ලාස් එකේ? කවුද තව කතා කරන්නේ ක්ලාස් එකේ? මයික් හැමෝම ඔෆ් කරන් ඉන්න ඕනේ. හරි ඔන් නෙහන්ස ඔෆ් කරගන්න පුතා මයික් එක පුතේ. ඔයාත් දන්නේ නැහැ කතා කරන්නේ කොහොමද සත්‍ය ඇහුණා. හරි? දැන් එතකොට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ජපානයේ අක්ෂර වර්ග කීයක් තියෙනවා කියලාද මම ඔයාලට කියලා දුන්නේ? අකුරු වර්ග කීයක් තියෙනවා කියලාද මම කියලා දුන්නේ ඔයාලට? very good 3යි. හරි අකුරු වර්ග අක්ෂර වර්ග 3ක් තියෙනවා. මොනවාද? හිරගනා, කතකනා, කන්ජි. very good. දැන් දන්න අය ඉන්නවා. හරි? මම මේ පැත්ත ලියන්නම්. හිරගනා කතකනා ළමයි හරි පුතාලා මේ වචනේ කතගනා නෙවෙයි කතකනා කියලා කියන්නේ සමහර වෙලාවට ළමයි හැම කතගනා කියලාත් කියනවා අපි සෙමිනාර් වලට ගිහින් අක්ෂර වර්ග මොනවාද හෝඩි වර්ග තුන මොකද්ද කතගනා කියනවා කතගනා නෙවෙයි කතකනා ඊළඟට කන්ජි ඔව් කන්ජි ඔන්න ඔය හෝඩි තුන තමයි තියෙන්නේ මේ හෝඩි වර්ග තුනක් හරි මේ හෝඩි වර්ග තුනක් හැබැයි මේ හෝඩි වර්ග තුනම එක සැරේ මොනවා හරි ලියද්දී ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කියන එක හොඳට අහගෙන ඉන්න. මම මේ කියන කතන්දරේ හිරගනා පාවිච්චි කරන්නේ පුතාලා හිරගනා පාවිච්චි කරන්නේ
එයාලගේ දේශීය දේවල් කියන්න. දැන් ජපන් ජාතිකයෙක්ගේ නමක්, ඒගොල්ලන්ගේ මොනවා හරි නගරයක නමක්, ආහාරයක් ඒගොල්ලන්ගේ ඕනිම දෙයක්. ජපානයේට අයිති වචන තියෙනවානේ. දේශීය වචන. අන්න ඒව කියන්න තමයි හිරගනා පාවිච්චි කරන්නේ. හරි. කතකනායි පාවිච්චි කරන්න එහෙනම්. කතකනා කොහොමද පාවිච්චි කරන්නේ? කතකනා කියලා කියන්නේ විදේශී රටවල් වලින් ඒගොල්ලන්ගේ භාෂාවට එකතු වෙච්ච වචන. උදාහරණයක් විදිහට මම ජපානය යනවා. මට මගේ නම හිරගනා වලින් ලියන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි කිසි කෙනෙක්ගේ නම් හිරගනා වලින් ලියන්න බෑ. ඇයි ඒ? අපි හිරගනා පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ දේශීය දේවල් කියන්න. අපි ඒගොල්ලන්ගේ රටේ කෙනෙක් නෙමෙයි. අපි විදේශීය. එහෙනම් අපි අපේ නම ලියන්න ඕනේ කතකනා වලින්. පැහැදිලිද බං කියන එක? අපේ ලෝකේ විවිධ රටවල් වල නම්. පැහැදිලි ටීචර්. ලෝකේ විවිධ රටවල් වල නම් ලියන්නේ කතකනා වලින්. ලෝකේ විවිධ ආහාර වල නම් ටෙස්ට් කියන වචනේ. ඒගොල්ලන් ටෙස්ට් කියන වචනේ කියන්න බෑ. දැන් අපි සිංහලෙන් කතා කරනකොට අතරමැදට ඉංග්‍රීසි දාලා අපි සිංග්ලිෂ් කරනවා කියලා කතා කරන්නේ. අද ටෙස්ට් එකක් තිබුණා නේ. මම හැමදාම ස්ටඩි කරනවා. එහෙම අපි කියනවානේ. ජපන් ජාතිකයෝ එහෙම පාවිච්චි කරන්නේ නැහැ. දේශීය රටවල් වල ආපු වචනේ ඒ විදිහටම ඒගොල්ලෝ කියන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඒකට හොයාගත්තා කතගනා කියලා අලුත් හෝඩියක්. ඒතකොට ඒගොල්ලෝ ටෙස්ට් කියලා කියන්නේ නැහැ. ටෙස්ට් එකක් තියනවා කියලා කියන්නේ නැහැ. කියෝවත් එසුතු ගාරිමස්. එහෙමයි කියන්නේ. අද ටෙස්ට් එකක් තියෙනවා. කියෝවත් එසුතු ගාරිමස්. ටෙස්ට් කියන වචනේ මේ විදිහටම කියන්නේ නැහැ. එහෙනම් මම වාක්‍ය කියන විදිහ කියෝවත් එසුතු ගාරිමස්. ටෙසුතෝ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. තේරුණානේ ටෙස්ට් කියලා කියන්නේ. ඊළඟට කන්ජි ගැන කතා කරන්නේ. අද අපි කන්ජි ගැන විශේෂයෙන් කතා කරන්නේ. කන්ජි කියලා කියන්නේ මම මෙතන ලියලා තියෙනවා වගේම රූපාක්ෂර. දැන් මම මේ හෝඩි තුනේම ඉතිහාසයට යන්නේ. දැන් මම මුලින් කියලා දුන්නා හෝඩි තුනක් තියෙනවා කියලා ඔයාලට කියලා දුන්නා. ඇයි මේ හෝඩි පාවිච්චි වෙන්නේ කියලා දුන්නා. දැන් මම මේකේ ඉතිහාසය ගැනයි කියලා දෙන්න යන්නේ. ඔයාලා හිතන්න මේ හෝඩි තුනෙන් ඉස්සර වෙලාම ජපානයේ තියෙන්නේ නැත්තේ මොකද්ද? කන්ජි. Very good. කන්ජි. හා? කන්ජි. කන්ජි. කන්ජි තමයි ඉස්සර වෙලාම ජපානයේ තිබුණේ. කන්ජි. ඔව්. අපි ජපාන ඉතිහාසය හොයාගෙන මේ මං කියන්නේ වහගෙන ඉන්න හරි ඈනුම් කරලා ඉන්නපා මේ කන්ජි ගැන කතා කරන නිසා කියලා දුන්නේ. අපි දැන් ජපාන ඉතිහාසය හොයාගෙන යනකොට අපිට හම් වෙනවා ඒගොල්ලන්ට ලියන්න අකුරු තිබුණ නැති බව සහ ඒගොල්ලෝ කතා කරන්න විතරක් භාෂාවක් තිබුණු බව. හරි? ඒගොල්ලන්ට අකුරු තිබුණේ නැහැ. හැබැයි කතා කරන්න ඒගොල්ලන්ට දේශීය භාෂාවක් තිබුණා. හැමදෙස්සෙම ඔයගොල්ලන්ට ලෝක ගෝලෙ පෙන්නකොට පෙන්නනවනේ. චීනේ ළඟ තමයි ජපානේ තියෙන්නේ. දැන් චීනෙන් ආව කට්ටියක් ජපානේට මොනවා කරන්නද ආවේ? ඒගොල්ලන් ආගම ප්‍රචාරය කරන්න, ව්‍යාපාර කටයුතු වලට ඒවට තමයි ආවේ. හරි? චීනෙන් ජපානේ ළඟනේ ටක් ගාලා පැන්නා. හරි? ආවා. ඇවිල්ලා බැලුවම දෙයියනේ මේ මිනිසුන්ට මේව මොනවද ලියන්න විදියක් නැහැනේ. මොකෙන්ද දැන් මේ ලියන්නේ? මුන්ට අකුරු නැහැනේ කියලා අර චීනෙන් ආපු අයට ගැටලුවක් ආවා. මේගොල්ලෝ කතා කරනවා විතරනේ යකෝ ලියන්නේ නැහැනේ. කියලා දැන් බලාගෙන හිටියා. මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ කට්ටිය කරගෙන ගියා චීනෙට. චීනයේ කන් කියන ප්‍රදේශයට අරගෙන ගියේ. කන් කියන ප්‍රදේශයට අරගෙන ගියේ. හරි? ජී කියන්නේ පුතා ජපන් භාෂාවෙන් අකුරට කියන වචනේ. ජී කන්ජි. හරි? කන්ජි කියන්නේ. ඕකෙන් තමයි මේ කන්ජි කියන වචනේ හැදුනේ. හරි? ඒතර මේගොල්ලන්ගේ තිබුණා රූපාක්ෂර. ඒ යම් කිසි රූපයකට හැම වෙලාවෙම අනුරූප වෙච්ච අක්ෂරයක් තිබුණා. උදාහරණයක් මම කියන්නම්. මේ තියෙන්නේ මොකද්ද? මොකද්ද මේ? දකුරු. ලියලා. ගඟ. දැන් මේක ඒගොල්ලෝ මේක ඇන්දා. මෙන්න මෙහෙම. ඒක නිකන් මෙයා වගේ නේද පොඩ්ඩක්? නේ? පොඩක් මෙයා වගේ. ඒතර මේ ගඟට ඒගොල්ලෝ වදින කංජිය මේ. තේරෙනවද? මම රූපාක්ෂර කියන්නේ ඒක නිසා. මේ ගඟට ඒගොල්ලෝ වදින කංජිය තමයි මේ පැත්තේ තියෙන්නේ. චීනෙන් කංජි එනකොට ජපානයේට මම මේ කියන කතන්දරය අහගන්න වෙනවද කරන්න බෑ. කවුද මේ දුලන්නේ මොකක් හරි නෝට් එකක් ලියනවද? යන්න බෑ වෙනවද කරන්න මට හොඳට පේනවා. මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවනේ හැමෝම කරන දේවල් පේන සමහරට අහන්න නැතුව හිටියට. හරි පේනවා.
හරි. එතකොට චීනෙන් එනකොට වචනේ දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේක ආවා කියලා. මේ පොතනේ පොතක් එනවා අපිට මේ අපි කවදාවත් පොත් දැකලා නැහැ. කොහේ රටකින් පොත් තමයි මේක අපිට ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නේ. මේකට ඒගොල්ලෝ නමක් අරගෙන එනවා book. එතකොට චීනෙන් kanji අරගෙන එනකොට ඒකට නමකුත් එක්කනේ එන්නේ. කෑමක් අපි නොදන්න කෑමක් කොහේ රටකින් එනකොට පුතේ ඒ කෑමකට නමකුත් ඇවිත් එක්කනේ අරන් එන්නේ ගේන කෙනානේ. අපි අහනවා මේ මොනවද? අපිට කියනවා මේ peaches. නේ? තව කෙනෙක් අහනවා මේ මොනවද? උදොන්. ඔය විදිහට නම් තියෙනවා. හරි? එතකොට ජපානයේ අයට තිබුණා ප්‍රශ්නයක්. අපි මොකටද යාළගේව පාවිච්චි කරන්නේ? යාළගේ වචනේ පාවිච්චි කරන්නේ. අපි හදාගමුකෝ අපිට වචනයක් කියලා. ඒගොල්ලෝ kanji වලට හදාගන්න චීනෙන් ආපු චීන කියවීමේ ක්‍රමය වෙනුවට ඒගොල්ලෝ හදාගත්තා ජපානෙන් ජපන් කියවීමේ ක්‍රමයක්. එතකොට තනි kanjiයකට එක kanjiයකට කියවන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද දෙක? චීන ක්‍රමයයි ජපන් ක්‍රමයයි. ඔන්න ඕක නිසා තමයි පුතේ kanji කට්ටිය අමාරුයි කියන්නේ. kanji මෙහෙමයි මේක කොහොමද මතක තියාගන්නේ අනම්ම නම් කතන්දර ගොඩයි. හරි. හැබැයි මේක හරි ලේසි. අපි ක්ලාස් එකේ කතා කරනකොට එක විදියට එක ක්‍රම වලට මේක මතක තියාගන්නවා. සමහර ඒවා මේ වගේ රූපෙන් මතක තියාගන්නවා, සමහර ඒවා හැඩයෙන් මතක තියාගන්නවා. ඔය වගේ මට අර මේ රූල් බාගේ කොටු පොතක් නෑ මම රූල් පොතේ ලියන්නද? හරි පොඩයින් මම අද හාෆ් ෂීට් වල ලියන්න කියලා මං කිව්ව කාංශි පොඩයින්. හරි. එතකොට ඔයා කියන්නේ මේ මං දැන් කියලා දෙන නෝට් එකද? අකුරු ලියන්න දෙනවා කිව්වේ. අකුරු නෙවෙයි kanji දෙන්නේ. kanji දැන් ලියන්න මං කිව්වේ මේ A4 කොළ ගේන්න කියලා නේද පුතාලට? කමන්නේ මොකක් හරි එක පාවිච්චි කරන්න. හරි. දැන් ඔන්න ඔක තමයි kanji ආවේ. හරි? kanji ආවේ චීනෙන්. හරි? අපි මේක නෝට් එකකට ලියා ගන්න ඕනිද? ඔයාලට නෝට් එකක් ගන්න ඕනිද? එපා ටීචර්. ආපුද? ඕන. ටීචර්. හරි. එහෙනම් ලියන්න මාතෘකාව ජපන් අක්ෂර. අද මම රාමෙක් කරා. ටීචර් ඔව්. මේ බලන්නකො මැඩම් මගේ රාමෙන් පැවැත්ත. කොහෙද රාමෙන් පැකටේ තියෙන කියන ඔය තියෙන්නේ තින් ටිකව තියෙනවනේ ඔය තියෙන්නේ. හරි. අද කන්න පුළුවන් රාමෙන් බැස්සේ නේ. ජපානයේ අක්ෂර කියලා මාතෘකාව ලියුවේ. හරිද? ඒ යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම වාක්‍යයක්. ජපන් භාෂාවේ පොඩ්ඩක් ඉන්න ටීචර්. ජපන් භාෂාවේ ප්‍රධාන හෝඩි ජපන් භාෂාවේ ප්‍රධාන හෝඩි තුනක් ඇත. හරි? අංක 1 එයටතේ සබ් ටොපික් එකක් විදියට ලියා ගන්න හිරංගනා අංක 1 දාලා ලියා ගන්න හිරංගනා. හරි? ඒ යටතේ ලියා ගන්න
මම ඕක දන්නේ නැහැ පිස්. නෑ ළමයි මයික්ස් ඔෆ් කරගන්න දැන් ගෙදර රණ්ඩු වෙනවා නම් බෑ. මයික්ස් ඔෆ් කරගෙන රණ්ඩු වෙන්න ඕනේ. එයාටද ලියාගන්න හිරගෙනා යනු ජපන් භාෂාවේ ඇති ප්‍රධාන අක්ෂර මාලාවයි. ඒක නිසා තමයි අපි හිරගෙනා කලින් ඉගෙන ගන්නෙ. කන්ජි ඉස්සර වෙලා ආවට අපි හිරගෙනා වලින් තමයි හැමදේම ඉගෙන ගන්නෙ. හරි? ජපන් භාෂාවේ ඇති ප්‍රධාන අක්ෂර මාලාවයි. ඊළඟ පොයින්ට් එක ජපානයට අයත් දේශීය දේවල් ලිවීම සඳහා යොදා ගැනේ. අංක 2 ඊළඟ සබ් ටොපික් එක අංක 2 කතකනා එයාට ලියා ගන්න මේවා දෙපේන්නේ උන්නම තියක්. මේවා විදේශීය රටවලින් පැමිණි වචන ලිවීම සහ කියවීම සඳහා කියවීම ලියන්න එපා. ලිවීම සඳහා යොදා ගනි. ඊළඟ එක කන්ජි අංක 3 කන්ජි. දැන් උන කන්ජි ගැන තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ. කන්ජි. ඉයලා කන්ජි මොකද්ද? අතරි දෙනවා. මේ නැවත කියන්න පුළුවන්ද? මොකද්ද ආයි කියන්නේ? කලින් කිව්ව මාතෘකාව. කන්ජි. අංක 3 කන්ජි. අංක 3 ඒක කලින් කිව්ව එක. කතකන. ඒක කලින් මාතෘකාව ටීචර්. මාතෘකාව දුන්නේ හිරගෙනා කතකනා කන්ජි. සබ් ටොපික්ස් 3ක් දුන්නානේ. ටීචර් මේක අර මේ ඒකට මේ යටින් ලියන්න තියෙන තව එකක් ඒක. මොකේද ඒකට කියන්නේ? කතකනා එකට. කතකනා එකේ ලියපු වාක්‍ය පුතේ කවුරු හරි කියවන්න මම මතකෙන් කිව්වේ. හදලා කිව්වේ දැන්. ටීචර් ඔව්.
මේවා විදේශීය රටවලින් පැමිණි වචන සඳහා යොදා ගැනේ. හරිද පුතා? ටීචර්. හරි. කන්ජි අක්ෂර. එයාට ලියා ගන්න කන්ජි අංක 3 කන්ජිනේ. එයාට ලියා ගන්න චීනයෙන් පොඩ්ඩක් ඉක්මනට ලියා ගන්න. ඕගලන්ට අකුරු කන්ජි අඳින්න තමයි වෙලාව නැති වෙන්නේ. හරි? චීනයෙන් ජපානයට හඳුන්වා දෙන ලද. චීනයෙන් ජපානයට හඳුන්වා දෙන ලද. අම ජපාන් අකුරු ටික විතරක් ලියනවා. අක්ෂර විශේෂයකි. අක්ෂර විශේෂයකි. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න කන්ජි අකුරු ගොඩාක් තියෙනවා. හරි? අකුරු කීපයක් නෙවෙයි අකුරු අපි නොදන්න තරම් සංඛ්‍යාවක් කන්ජි අක්ෂර තියෙනවා. ජපාන් භාෂාවේ ව්‍යාකරණ සහ කතකනා වචන හැරුණුකොට මම මේ කියන එක හොඳට අහගන්න. ජපාන් භාෂාවේ ව්‍යාකරණ අපි නිපාත වගේ පාවිච්චි කරන ඒවා තියෙන්නේ. අන්න ඒ වගේව සහ කතකනා වචන, ඒ කියන්නේ විදේශීය රටවල් වලින් එකතු වෙච්ච වචන හැරුණුකොට අනිත් සියලුම වචන වලට කන්ජි අක්ෂරයක් ගන්න තියෙනවා ජපාන් භාෂාවේ. නිසා කන්ජි අක්ෂර අපි අනන්තයකට වගේ සංඛ්‍යාවක් වෙනකම්ම කන්ජි ගොඩාක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒතර අපි ඒවයින් හරි චූටි ප්‍රමාණයයි දන්නේ, අපි හරි පොඩි ප්‍රමාණයයි ඉගෙන ගන්න. හරි? ඒතර අද අපි මුලින්ම ලියන්නේ කන්ද කියන අදහස තියෙන කන්ජිය. කන්ද කියන අදහස තියෙන කන්ජිය. හරි? දැන් හැමෝම පොඩ්ඩක් ඉවසීමෙන් කල්පනාවෙන් බෝඩ් එක දිහා බලාගෙන අහගෙන ඉන්න. කන්දට අපි ජපාන් භාෂාවෙන් කියනවා ඔයාලා අකුරු දන්නේ නැහැ නේ මම වැරදිලා ලිව්වා. හරි? කන්දට අපි ජපාන් භාෂාවෙන් කියනවා යමා කියලා. යමා කියලා අපි ජපාන් භාෂාවෙන් කන්දට කියනවා. යමා කියලා තමයි අපි ජපාන් භාෂාවෙන් කන්දට කියන්නේ. හරි? දැන් මේව පඩ ලියාගෙන යන්න එපා. පොඩක් අහගෙන ඉන්න ඔළුවට දාගන්න. හරි? කන්ද යමා. කන්දට කොහොමද කියන්නේ? යමා. දැන් ඔය යමා කන්ජිය ලියන්නයි මම මේ හදන්නේ. යමා කියන කන්ජිය ලියන්නයි හදන්නේ. ඔන්න බලන්න. පළවෙනි පියවර ඉහළ ඉඳලා පහළට මම රේඛාවක් අඳිනවා ඉචි. ඉචි කියන්නේ එක කියන අදහසින් මම ඉචි කියන්නේ ඉචි. ඊළඟට මේ බලන්න. මෙහෙම ගත්තා. මේ හරියෙන් මේකෙන් භාගයක් දුරින්. මෙහෙම අරගෙන පහළට ඊට පස්සේ මෙහෙම ගත්තා. මේ තුන්වෙනි එක මෙහෙම අරගෙන ඔහොම. සන්. කන්ද. ඔයගලන්ට මේක ඉචි නී සන් ඔන්න මම ගොඩක් ඇඩුවා යොන්. හතරක් වෙනකන් ඔයගලන්ට ඔන්න ලියන්න පුළුවන්. ඉචි නී සන් යොන්. ආය ලියන්නද? දැන් මුකුත් පොතේ ලියන්න යන්න එපා. ඉස්සර වෙලාම බලාගෙන ඉන්න. ආය ලියන්න දෙක සැරයක්. ඔන්න බලන්න. ඉචි මේකෙන් භාගයක දුරින් පටන් ගන්න ඊළඟ එක පහළට. ඉහළ ඉඳලා පහළට. නී පොඩ්ඩක් ඉන්න මේ රේඛාව ඇද්දයි. හරි? නී සන් යොන්. හරිනේ? ඕක තමයි යම කියන කන්ජිය. බලන්න මේ කන්ජිය මතක තියාගන්න මම රූපයක් ඇඳලා පෙන්නන්නද ඔයගලන්ට? මම රූපයක් ඇඳලා පෙන්නන්න. කන්දක් වගේ නේද මෙයා? මේ මං ඇඳ කන්ද වගේ නේද මේ කන්ජිය? ඔව් ටීචර්. ඔව් ඕකෙන් තමයි මේ කන්ජිය මතක තියාගන්න. මේ කන්ජිය මොකද්ද? යම කන්ජිය. මේක කොහොමද කියන්නේ? මේ කන්ජිය මොකද්ද? යම කන්ජිය. හා දැන් ලියන්න ඔයගොල්ලෝ පොතේ දැන් නෝට් එකේ කන්ජි කියලා ලියවන්නේ. ඊට පස්සේ කන්ද කියලා ලියන මේ විදිහට මේ අකුරු ලියන්න එපා. ඔයගොල්ලෝ හිතගෙන දන්නේ නැහනේ. යම කියලා ලියා ගන්න. ඊට පස්සේ මේක මතක් වෙන මේ රූපය ඇඳලා මේ කන්ජිය ඇඳ ගන්න. කන්ජි මේ අකුරු දැම්මට හැමෝගෙම මේවා බලන්න බෑ පේන්නේ නැහැ. ඔයගොල්ලෝ පෙන්නන ඒවා හැම එකම පුළුවන් තරම් මේ අඳින්න ඇඳලා මගේ WhatsApp නම්බර එක ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනව නේද?
WhatsApp number එක 88 තියෙන එක මට ඒකට WhatsApp message එකක් දාන්න. දැන් නෙවෙයි ක්ලාස් එක ඉවර වුණාම මේ ඔක්කොම වැඩේ කරලා ඉවර වෙලා. හරි තව වැඩ තියෙනවා. හරි වැඩ ටික ඉවර වෙලා දැන් මේ වයින් එපා කිසි කෙනෙක්. හරි ලියන්න. මේක අඳින්න මේ කංජි අඳින්න මේක මතක තියාගන්න එකත් ලියා ගන්න. නැත්තම් මතක නැති වෙයි. ටික දවසක් යනකොට. ස්ටෙප්ස් ආයි මතක නැති කෙනෙකුට ආයි අඳින්න ඕන නම් කියන්න මම ආයි අඳින්නම්. ඕක අදින්නේ පොතේද? ඔව් පොතේ අඳින්නේ half sheet කොලේ තව පොඩ්ඩකින් අඳින්න පෙන්සලෙන් අඳින්න තව පොඩ්ඩකින් මේක ඉස්සෙල්ලා අපි අතේ හුරු වෙන්න එපා ඒක සැරේ අඳින්න බෑ. පුතාලා පෙන්සලෙන් අඳිනවා නම් මේක වැඩි හොඳයි මෙතන කංජිය ඔයගලන්ට වැරදුනොත් ඉරේස් කරගන්න පුළුවන්. පෑනෙන් අඳින්න යන්න එපා. පෙන්සිල් එක යූස් කරලා කංජිය ලියන්න. ඒතකොට ලේසි. මම පැන්සලෙන් යන්නේ සෙන්සේ. very good. ටීචර් ඔව් මේ සෙන්සුරාදා මම මේ ඔන්ලයින් වලට හිටියා ගිය දවස්වල මේ තිබ්බා මේ ඉංග්‍රීසි ඒක අද නිවාඩු කියලා දාලා අද තමයි ටීචර් මේ ඔන්ලයින් වලට හිටියේ. ඔව් මං ක්ලාස් එකේ නිවාඩු දුන්න එක දවසක්. ඊයේ සතියේ නෙවෙයි ඊට කලින් සතියේ. අනිත් සියලුම දවස්වල ක්ලාස් කරලා ඇති. ඔයාලට හම්බ වෙන්නේ නැති නේද රෙකෝඩින්ග්ස් දාලා තිබුණාද? ඔව් ටීචර්. රෙකෝඩින්ග්ස් ටික බලන්න රෙකෝඩින්ග්ස් ඇති ඔක්කොම 8ක් මං හිතන්නේ. ඔක්කොම රෙකෝඩින්ග්ස් බැලුවා ටීචර්. හරි very good. ඔය ටීචර්. එතකොට දැන් ඔයගලන්ට මේට වැඩිය දැන් අපි මේක ඉගෙන ගන්න ටිකයිනේ කංජි. ඊට වැඩිය මේ කංජි සහ මේ අපි දැන් ලැන්ග්වේජ් එකේ තාම අකුරු ලියන්න ගත්තේ නැහැ. ඒව ගැන ඉගෙන ගන්න ඕන නම් දැන් අපි අලුත් අවුරුද්දේ පටන් ගන්නවා මේ ජපනීස් ලැන්ග්වේජ් බිගිනර් ලෙවල් ක්ලාස් එක බිගිනර්ස්ලාට. ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි? මොකද තව සති කීපයයිනේ අපිට තියෙන්නේ. හරි. මොකද අකුරුත් තියෙනවා. දැන් පේනවානේ හෝඩි කොච්චර තියෙනවද කියලා 3ක් තියෙනවා. මේ හැම එකේම එක හෝඩියක අකුරු 46 46 තියෙනවා. හරි. දැන් හරිද හැමෝම යම කංජිය ලියලා ඉවරද? ඔව් ටීචර්. හරි. දැන් නම් පින්සලෙන් අපි චුට්ටක් ලියන්න try කරමුනේ. පොඩ්ඩක් ලියන්න try කරමු. ඔයගලන්ට තාම අවිනිශ්චිතයි කියලා හැඟීමක් එනවා නම් ඔයගොල්ලෝ අකුරු ටික අවිනිශ්චිතයි කියලා වගේ ඔයගලන්ට හිතෙනවා නම් ඔයගලන්ට කරන්න පුළුවන් දේ තමයි පෙන්සිල් එකකින් පීන්සලයි පැන්සලයි දෙන්න දෙක පැටලිලා හරි පෙන්සිල් එකකින් ඔයාලා ලියන මේ A4 කොලේ ඔයගලන්ට මේ පැන්සලෙන් ස්කෙච් එකක් ඇඳලා තියාගන්න පුළුවන්. හරි ස්කෙච් එකක් ඇඳලා ලියා ගන්න පුළුවන්. එතන බ්‍රෂ් එකක් තියන අයට බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි බ්‍රෂ් එකක් ආවුදේ ඔව් වගේ ලියන්න බෑ. මොනවාද? ටීචර් පොකොලෙන් හරි හින්ද හැම ලිව්වට කමක් නැද්ද පොතේ? A4 කොලේ මොකද්ද පුතේ? නැති වුණා තිබ්බේ නෑ හින්දා මේක ලිව්වට කමක් නැද්ද පොතේ? කමන්නේ ඔයාලට දැන් තියෙන ඕනම එකක්. කැලෙන්ඩර් කොලයක් වුණත් කමක් නෑ ආට. නැත්නම් මොන කාලයකද යූස් කරන්න ඕනේ? මම මේ බ්ලැක් එක තමයි මගේ ළඟ මේවට පාවිච්චි කරන ඒවා සාමාන්‍ය පේන්ටිං එක කරන නිසා එක ඒවා තියෙනවා බ්ලැක් එක පාවිච්චි කරනවා හොඳයි මොකද අර ඒගොල්ලෝ පින්සලෙන් අකුරු ලියනකොට බ්ලැක් පේන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. හරි තියෙන එකක් දැනට පාවිච්චි කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හරි ලයිට් බ්ලූ පැස්ටල් එකෙන් ප්‍රශ්නයක් නෑ. ඔන්න බලන්න මම ඉස්සර වෙලා මේක දැන් මං ලියන එකත් හරියට හරියයිද දන්නේ නැහැ නේ මම ඉස්සර වෙලා මේ කොළ දෙකක් මං අලව ගත්තා ඒක නිසා. හරි ඔන්න බලා ගන්න. ඉහළ ඉඳලා පහළ රේඛාවක් අඳිනවා ඉච්චි. හරි ඉච්චි. හරි මේක මේ සමහර තැන්වල තීන්ත ඉවර වුණාම බොඳ වෙලා යනවා ඉච්චි. පළවෙනි පියවර. හරි ඊළඟට දෙවෙනි එක මේකේ භාගික දුරින් නී හරිනේ ඊළඟට සන් යොන් හරිනේ ඔහොම තමයි
යමා කංජිය ලියන්නේ. හරි? මේක තමයි යමා කංජිය. මම ඔයගලන්ට මෙතන ලියන්නම්. යා Excuse me, teacher. ඔව් මා කොලේ පිරෙන්න ලියන්න ඕනද? පොත පිරෙන්න කොලේ මොකද්ද? පිරෙන්න. මේකද පැන්සලෙන් ලියන්න කිව්ව එකද? ඒක පොත පිරෙන්න ලියන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න මේක කරන්න ගන්න නැත්තම් වෙලාව මදි වෙනවා. මේ යමා කියන කංජිය. මේකනේ අකුරෙන් ලියන්න එපා. හොඳද? මම මේ අකුරෙන් නිකන් ලිව්වේ. අකුරෙන් ලියන්න ඕන යමා කියන එක. දැන් ටීචර් තීන්ත වලින් හදපු එකද මේ කොලේ පිරෙන්න ලියන්න ඕන. නෑ පටලවා ගන්න එපා. හරි? ඕගොල්ලෝ දැන් පැන්සලෙන් අර අකුර මුලින්ම ලිව්වනේ කංජි හිරගනා කතගන අරවම නෝට් ලියලා මේක ලිව්වනේ. ඒක තමයි ඕගොල්ලන්ට පොත පිරෙන්න අකුර ප්‍රැක්ටිස් වෙන්න ලියන්න. දැන් මේ A4 කොලේ එකයිනේ ලියන්න පුළුවන්. මේ මගෙත් මේ එක A4 කොලේ තියෙන්නේ නේ. එක A4 කොලේක මේ කංජිය ලියන්න ඕගොල්ලන්ගේ දින පැස්ටල් එකකින් හරි පීසලෙන් හරි ඕන එකකින්. ටීචර් පැස්ටල් වලින් ලියන්නද? කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ පින්සලෙන් මේක හොදගෙන එන්නම් ඔයගොල්ලෝ එතකන් ලියන්න. ඇයි අරක ලියා ගන්නම් මේ අර ග්ලව්ස් මතකයි හැමෝම ලිව්වද යමා කංජිය? තාම ලියනවා. සෂා ලියන ගමන්. හරි. අහස්න ලියලා තියෙනවානේ. හරි. අපි තව ඕනනම් මේකේ චිත්‍රයක් අඳින්නත් පුළුවන්. මේක එක සැරයක් ප්‍රැක්ටිස් වුණාම. හැමිට ලියන්න හැමෝම. අහස්න ලියපු එක ලස්සනයි. ඕක මාව මතක් වෙන්නේ ගෙදර එල්ලලා තියාගන්න. ඔයගොල්ලෝ ටික කාලයකට හරි ජපාන් ක්ලාස් එකකට ගියා කියලා. නේද? එහන් සඳලා තියෙනවා. very beautiful. very good. සංගීත හරි සනුජි very beautiful. ඔයාලට තියෙන්නේ හැමෝටම පුළුවන් යමක් කියලා ලියලක් තියෙනවානේ. හරි. හරිම ලස්සනයි. දැන් ඔයගොල්ලෝ හැමෝම අද අපි චිත්‍රෙකුත් අඳිමු මේකෙන්නේ. හැමෝම ඉවරයි වගේ නේද? ගොඩක් අය. ඔය තියෙන්නේ. ඔකර මේ සනුලි ඔය තියෙන්නේ හරිම ලස්සනයි. චනුදි very beautiful. ඔය තියෙන්නේ සෙනුදි ලස්සනයි. හැමෝම පිළිවෙලට ඇඳලා තියෙනවා මොනවා වුණත්. කොබාන සනුජ්ගේ ඔය තියෙන්නේ සනුජ්ගේ එක ප්‍රභාෂී ඔය තියෙන්නේ හරි. හැමෝගෙම මේව ලස්සනයි. හැමෝම පිළිවෙලට කරලා තියෙනවා වැඩේ. හැමෝමලා හරිම උඹලාගේ ලස්සනයිද? පුතේ සෙන්ස පිනිපිගේ ලස්සනයිද? ඔව් ලස්සනයි very beautiful. හැමෝගෙම දක්ෂව ඇඳලා තියෙනවා. දුලන්‍ය හරිද පුතේ? ටීචර් මගේ මනෝද්යාගේ ලස්සනයිද? ඔව් ලස්සනයි. හැමෝගෙම මේව ලස්සනයි. සහේලිගේ ලස්සනයි මම දැක්කා සහේලිව. දැන් ඔයගලන්ට පුළුවන් ඔය ඇඳපු එක මට මේ එවන්න හරි? මට එවන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න පුළුවන්. මෙහෙම අල්ලගෙන WhatsApp message එකක් දාන්න පුළුවන්. හරි? ටීචර් මේ නංගි කරදර කරනවා. අනේ නංගි කරදර කරන්න එපා අක්කිට. නංගිට නංගි කියද්දි මතක් වුණේ බර්ත්ඩේ එක හොඳට තිබ්බද? ඔව් තිබ්බා. මට ඔයාලා මතක් වුණා ඇත්තටම එදා. මගේ ක්ලාස් එකේ කට්ටිය ළමයි ටික මතක් කළා කියලා.
හරි. මං දැන් කට්ටියගේ කංජි ඇඳලා ඉවරයිනේ. තව මම ඔයාලට තව චිත්‍රයක් ඇඳලා පෙන්නන්නම් මේ දුලන්නා very beautiful. ඔය තියන්නේ ඇවිල්ලා. හරි පොඩ්ඩක් වෙලා තියෙන්නේ අර ඔයගොල්ලෝ පින්සලෙන් මේ පාවිච්චි පින්සල පුරු වෙන එකයි අර අකුරේ මේ ස්ටෙප්ස් ටික පුරුදු වෙන එකටයි පොඩි වෙලාවක් යනවා. ඒක තමයි ගැටලුව. නේ? නැත්තම් හැමෝටම පුළුවන්. හරි. දැන් ඔන්න මම අඳින්න හදන්නේ චිත්‍රයක්. හරි? මම ඒකට පාවිච්චි කරනවා ජපානයේ ගොඩක් මේ චිත්‍ර කලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන කලර්ස් තුනක් තියෙනවා. හරි? ඒ තමයි පොඩක් ඉන්න මම මේකට පාට දාගන්නවා මං ඉන්නේ. හරි? මේ black, red, white. හරි? මේ කලර්ස් තුන විතරයි මං අරගෙන තියෙන්නේ මේක අඳින්න. ඔයගලන්ට පේනවානේ මගේ මේ ලොකු ට්‍රේ එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මගේ මේ මේවා මික්ස් කරන මේ ප්ලේට් එක ඔයගොල්ලෝ දැක්කනම් මේ ඔයගොල්ලෝ hina වෙනවා. ඒක පාට ගොඩාක් වෙලා ඒකේ මොනවද කලර්ස් කියලා හොයාගන්න බෑ. ඒක නිසා මම මේ හදිසියට ගෙදර තිබුණ ට්‍රේ එක එකක් අරන් ආවා පරණ. හරි? හරි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ චිත්‍රයක් අඳින්න. හරි? දැන් මේක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට තියෙන පැස්ටල් හරි මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර වෙලා මම අඳිනවා මෙහෙම රවුමක්. මේක මොකද්ද? මේක දිහා බැලුවම ඔයගලන්ට දෙයක් මතක් වෙයි. මොකද්ද? හන්ද ඈ? කුංචි පැන්දා නෑ. හන්ද ජපාන කොඩිය ජපානි කොඩිය. ජපානි කොඩිය මෙයා ඉන්නවා. මේ මොකද්ද? ඉර ඉර. මම මේ ඉර තමයි අඳින්නේ. හරි? බලන්න. එසේ අපිත් ඕකම අදින්න ඕනිද? ඔව් ඔයාලට මේක අඳින්න පුළුවන්. වෙන මොනවා හරි හිතෙනවා නම් ඒව අඳින්න පුළුවන්. ගොඩක් වෙලාවට එයාලගේ චිත්‍ර කලාවේ මම මේ කියනකම් අහගෙන ඉන්න. හරි චිත්‍ර කලාවේ ඉර ඒගොල්ලෝ ගොඩාක් චිත්‍රවල සංකේතවත් කරලා තියෙනවා. හරි. ඔන්න මම දැන් ඉර ඇඳා. මේ විදිහට ඒගොල්ලෝ අර පැන්සල් පාරවල් ඔහොම හිටින්න තමයි ඒගොල්ලෝ අඳින්නේ. හරි මේ පින්සලේ මේ අර මේ මගේ අතින් මේ ඇඳෙන මේ ලයින්ස් එක මේ අර බොඳ වෙලා වගේ යන්නේ ඒක ඒ විදිහට ඒගොල්ලෝ චිත්‍රේ ඔහොම තියෙන්න දෙනවා. හරි පේනවනේ දැන් මේ තියෙන්නේ ඇඳලා තියෙන්නේ ඉර. හරි ඉර තමයි ඒගොල්ලන්ගේ මං කිව්වා ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත් කොටසක් තමයි මේ ඉර කියලා කියන්නේ. ඊට පස්සේ මං අඳිනවා බලන්න මෙන්න මේ වඳිනකොට ඕගොල්ලන්ට මොකක් හරි මතක් වෙයි. හන්ද මොකද්ද මතක් වෙන්නේ මේක අඳිනකොට බලන්න මොනවා හරි හිතෙනවද කියලා? සකුරා ඒකේ මතක් වෙනවනේ. හරි. ඊට පස්සේ මම මෙතන පහලින් අපි අද ඉගෙන ගත්ත කංජිය කොහොම සකුරා ඔව් අපි අද ඉගෙන ගත්ත කංජිය එතනින් මම කොහොම අඳිනවා කංජිය. හරි. කංජිය අඳිනවා සකුර ඇඳලා ඉවර නෑ. හරි. පොඩි වෙලාවක් දෙන්න සකුර ඇඳලා ඉවර නෑ. මේ අර මට හැමතිස්සෙම මේ හොදන්න පින්සල හොදන්න යන්න වෙන නිසා මේ එක සැරේ තද පාට ටික එක සැරේ ඇඳා. හරි ඊළඟට ඔන්න මම දැන් සකුර අඳිනවා. හරි ඔන්න බලන්න දැන් මේක ඒගොල්ලන්ගේ රටේ තියෙන චිත්‍ර කලාවක්. හරි මේ සකුර මල් ඔයගොල්ලන්ට try කරන්න පුළුවන් මේක අඳින්න. ඔය මේක බලාගෙන ඉන්න ගම මම අඳින එක ලස්සනද නම් දන්නේ නැහැ.
ඇයි මේ හරි මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ චිත්‍රයක්. හරි. දැන් මේක ඔයගලන්ට try කරන්න පුළුවන් ඔයගලන්ටත් ගෙදරදී අඳින්න. ආස හිතුණාද දැක්කම? ඔව් සෙන්සේ. අපිට මෙතන යටින් ජපාන් කියලා ලියන්න පුළුවන්. කොහොම ඉන්න මම ඒක ලියන්නම්. මොකද නැත්තේ සෙන්සේ අපි කාටත් ආස හිතුණා ඕක දැක්ක ගමන්ම. මොකද්ද? අපි කාටත් ඉතින් ආස හිතුණා ඕක දැක්ක ගමන්ම. ඒකනේ. දැන් ඔයගොල්ලෝ ගෙදරදී මේක දැන් අඳිනා ඉන්නවද ක්ලාස් එකේ මේක? ඔව් සෙන්සේ. හරි. සෙන්සේට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නේද? ඔව් ටිකක් අඳින්න පුළුවන්. ඒක නම් ඇත්ත. ටිකක් අඳින්න පුළුවන්. දැන් මට හැමෝම අද දවස් ඇතුළතදී දැන් අද පොඩක් ෆ්‍රී නේ හැමෝම දැන් මේ වගේ චිත්‍ර ඇඳලා මේ වගේ එක එක ඒවා අඳින්න පුළුවන්. හරි? මෙතන ලොකු කන්දක් අඳින්න පුළුවන්. ලොකු කන්දක් විදියට ඇඳලා අරගන්න පුළුවන්. එක එක ඒවා පුළුවන්. හරි? මම පන්සලක් යනවා. ඔව් එක එක ඒවා අඳින්න පුළුවන් මේකේ. හරි? එකක් නෙමෙයි. එකක් කියලා නෑ. ගොඩක් අඳින්න පුළුවන්. ඔයාලට ඒකට මේ ඔයාලා ළඟ තියෙන මොන හරි කලර්ස් යූස් කරන්න පුළුවන්. මම පාවිච්චි කරේ මම ඔය සරින් සරේ එක එක ඒවා අඳින නිසා මගේ ළඟ තියෙනවා පොඩක් මේ පොඩි කලර්ස් කලෙක්ෂන් එකක්. බ්‍රෂ් එකක් ඒ නිසා මේ ඇන්දේ බලන්න මේක හරි දැන් මේක ටික දවසක් යනකම් බෝඩ් එකේ කෙළවරේ අලවලා තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ චිත්‍රයක් ඇඳලා තියාගන්න. දැන් ජපාන් ක්ලාස් එකකට ගියාම ගොඩක් ගෙදර දැන් කට්ටිය එහෙම ආවට පස්සේ මේක දිහා හැම බලලා අහන්නේ පුතා ජපාන් ඉගෙන ගන්නවාද එහෙම කියලා අහයි කට්ටිය ආවම. හරිද? තව වෙලාව ඕනද? ඕන නැටි. කොහෙන්ද කවුරු හරි ඉන්නවද තාම මගද? සනුලි සනුජ්නා හඳිනවා පේනවා. රණුකි මොකද කරන්නේ? අනේ අපොයි කියලා මේ ඇඳලා තියෙන හංසා. හරිම ලස්සනයි. මේ හංසා ඇඳලා තියෙනවා. දැන් මට හැමෝගෙම ෆොටෝස් අද හවස වෙනකොට දාන්න ඕන රෑ වෙන්න කලින්. හරි? ඒක ඔයාලා මේ මොනවාද වෝටර් කලර්ස් හරි මොනවා හරි එහෙම ඕනේ නැහැ. ඔයාලා ළඟ තියෙන මේ පැස්ටල් වලින් මේක කරන්න පුළුවන්. පැස්ටල් වලින් මේ වැඩේ කරන්න පුළුවන්. මගේ ළඟ පැස්ටල්ස් නැහැ. හරි? තිබුණත් මට සමහර ඒවායේ කලර්ස් නැහැ. ඒක නිසා තමයි මම මේකෙන් ඇන්දේ. ඒතර දැන් ඔයාලට මේ වගේ තමයි ගොඩාක් යාළගේ මේ චිත්‍රවල දැකලා ඇති සමහර ඒවායේ මුහුදු රළක් ඇඳලා තියෙනවා ඒගොල්ලෝ. ගොඩක් ඒවායේ මෙන්න මේ ඉර කියන කෙනා ඒගොල්ලෝ සංකේතවත් කරනවා. ඉර රතු පාටින් ඒගොල්ලන්ගේ චිත්‍රවල ගොඩාක් සංකේතවත් කරනවා. හරි? එතකොට මම මේ අනිත් වටේ තියෙන අකුරු ටික ඉරේස් කරන්න. වටේ තියෙන ඒවා ටීජේ මාතන්ද අංකෝ බලන්න. හරිම ලස්සනයි. ඔය තියෙන එක එක විදිහට අඳින්න පුළුවන් කෙනෙකුට. මේකම අඳින්න ඕනේ නැහැ. හරි? මේකම අඳින්න ඕනේ මේ ඉර කන්ද ඔය වගේ දේවල් පාවිච්චි කරලා මොනවා හරි මේ ක්‍රියේටිව් විදියට නිර්මාණශීලී විදියට චිත්‍රයක් අඳින්න පුළුවන්. පාවිච්චි කරන්න මේ කලර්ස් විතරයි. ඒගොල්ලෝ ගොඩාක් මේ මල්ටි කලර්ස් යූස් කරන්නේ නැහැ ඒගොල්ලන්ගේ චිත්‍ර මේ ජාතිය චිත්‍රවල. හරි? ඒගොල්ලෝ දැන් අපි අනිත් රටවල දම් පාට එක එක පාටවල් පාවිච්චි කරනවානේ. මෙයාලගේ මේ චිත්‍ර කලාවේ පාවිච්චි වෙන්නේ නැහැ. හරි?
නිල් පාට පාවිච්චි වෙලා තියෙන ඔය දිය රැලි අරාමේ වඳින්න. අනික ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. හරි? ඔන්න දැන් ඔය විදියට ඔක try කරන්න පුළුවන්. මේක කරන්න. එතන මම මේ අතරේ ඔයගොල්ලන්ට කතාවක් කියලා දෙන්නම් කන්ද ගැන කියලා දුන්න නිසා. හරි? කන්ද ගැන කියලා දුන්න නිසා මම ඔයගොල්ලන්ට මේ පොඩි කතාවක් කියලා දෙන්නම්. මේ ජපානයේ තියෙනවා හරි ජපානයේ තියෙනවා මෙන්න මෙහෙම දවසක්. අපි දැන් ඉගෙන ගත්ත මෙන්න මේ වචනේ යමා කියන වචනේ. යමානෝ හි කියලා දවසක් තියෙනවා. යමානෝ හි. යමා කියන්නේ මොකද්ද? කන්ද. හි කියලා කියන්නේ දවස. හරි? හි කියලා කියන්නේ දවස. මේ ટોපික් එක. හරි? හි කියලා කියන්නේ දවස. එතකොට ජපානයේ තියෙනවා දැන් මේ යම ගැන කියලා දුන්න නිසා කියන්නේ. අපි මේක අන්දොත් එම අපි මෙහෙම ලියන්නේ යමානෝ හි. කොහොම තමයි අපි මේක ලියන්නේ. හරි? එතකොට අපි මේ ලියා ගන්න ඕනේ මම ඔයගලගේ අමතර දැනුමට කියන්නේ. හරි? එතකොට මේක ජපානයේ අය මවුන්ටන් ඩේ කඳුකර දිනය කියලා තමයි මේකට කියන්නේ. යමානෝ හි. හරි? කඳුකර දිනය කියලා අපි කියනවා. එතකොට මේක සමරනවා හැම අවුරුද්දකම අගෝස්තු 11 වෙනිදා. කාද සමරන්නේ? අගෝස්තු 11 අගෝස්තු 11. අගෝස්තු 11. හරි කඳුකර දිනය කියලා ඒගොල්ලෝ සමරනවා. ඒගොල්ලන්ගේ භාෂාවෙන් මේකට කියනවා යමානෝ හි කියලා. යමානෝ හි කියන එක කියනවා. හරි? එතකොට ඒගොල්ලෝ ඇයි මේක සමරන්නේ? හරි? ඇයි මේක සමරන්නේ? බලන්න ඒක රටවල් වල තියෙන සංස්කෘතිය. හරිද? එතකොට මේක ඒගොල්ලෝ රජය විසින් මේකට නිවාඩු දවසක් දීලා තියෙනවා. මහජන නිවාඩු දිනයක් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි කඳුකරේ තියෙන ආස්වාදයක්. ඒක මිනිස්සුන්ට අගය කරන්න අවස්ථාව ලබා දීමටත් තමයි මේගොල්ලෝ මේ කඳුකර දිනය නම් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ දවසට මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ මේ දවසට මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ මේ දවසට කඳු නගිනවා. කඳු බලන්න යනවා. හරි? ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් කරනවා මේ යමානෝ හි කියන දවසට. කඳුකර දිනය දවසට. හරි? ටීචර් මාතන්දා very good. මට දැන් ඕක හැමෝම එවන්න ඕනේ. හරි? නමත් එක්ක එවන්න ඕනේ. ෆොටෝ එකක් එවුවත් කමන්නේ ඔයාලගේ රූපෙත් එක්ක. හරි? ටීචර් ඔය පස්ටල් වලින් අඳක් කමක් නැද්ද? අපද ඔයිල් පස්ටල් වලින් අඳක් කමක් කිසි නැද්ද? ප්‍රශ්නයක් නැහැ. ඔයිල් පැස්ටල් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ජපානයේ 70%ක් විතර කඳු වලින් වට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කඳු වලට ඒගොල්ලෝ හරි ආදරේ ආසයි. ඒ නිසා මේගොල්ලෝ යොදාගෙන තියෙනවා දවසක් කඳුකර දිනය යමානෝ හි. හරි? අපි කන්ද ලියපු නිසා කන්ද ගැන මතක් වෙන්න තමයි මම මේ කිව්වේ. හරිද? දැන් හරිද කන්දේ ප්‍රශ්නේ ඉවරද කට්ටිය? අපි කන්ද ගැන සින්දුවක් කියමුද? මම ඉස්සරලා බෝඩ් එකේ ලියන්නයි. යමා කියලා කියන්නේ කන්ද. මේකේ වචන තමයි තියෙන්නේ යමා ඕකියමා චීසයියමා මින්නානෝයමා මොකද්ද? ඔන්න බලන්න මේක තමයි සින්දුව. යමා කියන්නේ මොකද්ද? කන්ද. ඕකියමා මොකද ඕකියමා කියන්නේ? ලොකු කන්ද. ඕකියමා චීසයියමා පොඩි කන්ද. මින්නනෝයමා කවුද මින්න කියන්නේ? මම ඔයාලට ක්ලාස් එකේ බලන්න මින්න සන් කියලා කියන්නේ. මින්නනෝයමා හැමෝගෙම කන්ද. හරි? හැමෝගෙම කන්ද. ඔන්න කියමු දැන් මාත් එක්ක. කො? 3 2 1 පටන් ගන්න.
Yama yama yama. Okiyama. Okiyama. Chisayama. Minnanoyama. ආයිත් එක සැරයක් කියමු. හැමෝම එක සැරෙන් කියමු 3 2 1. Yama yama yama. Okiyama. Chisayama. Minnanoyama. Oki කියන්නේ ලොකු. Okiyama. Chisayama කියන්නේ පොඩි කන්ද. Chisai පොඩි. Chisayama. Minnanoyama කියන්නේ හැමෝගෙම කන්ද කියන අදහස. ඔයගොල්ලෝ ලියා ගන්න මේක. දැන් මේ වචන දැන් ටික ටික වචන මතක. ටීචර් පොතේද ලියන්නේ? ඔව්. බලන්න මේ වගේ කොණ්ඩෙත් පේන්ට් වෙලා මේකට. කොණ්ඩේ මම පිටිපස්සට තියාගෙන මෙහෙම කරගෙන නේ ඉන්නේ. ඈ Yama yama yama. Okiyama. Chisayama. Minnanoyama. ටීචර්නේ චිත්‍රත් බලන්නකෝ. very beautiful. එළිය තියෙන යම හරිම ලස්සනයි වගේ එක. යම ඇඳපු එක. දුලන්නගේ. ටීචර් very good සගීත් කියලා කිව්වා. අහන්සා. very දැන් good. ටීචර් තමගේ නම දන්නවා. අහස්නා. very good. දැන් මට හැමෝම එවන්න ඕනේ. හරි. හැමෝම දැන් රූප එවන්න මට ටිකක්. ඔය තියෙන්නේ ප්‍රභාෂී. හරිම ලස්සනයි වගේ එකක්. මම මේ පේන්නේ නැහැ. කවුද පේන්නේ නැත්තේ? ප්‍රභාෂී පේනවා මන්ට. මේ තියෙන්නේ සංගීත්. සගීත් නේ. හරිම ලස්සනයි. හැදිලි නෑ. thank you ටීචර්. කවුද පැහැදිලි නැත්තේ මොකද්ද? බෝඩ් එක. බෝඩ් එක. Sanuj. Very beautiful. ඔය තියෙන එකෙන් විදිහට ඇඳලා තියෙනවා. මම ඔයගලන්ට දුන්නා අදහස් පාවිච්චි කරලා විවිධ විදිහට ඇඳලා දෙනවා. කවුද මේ කෑ ගහන්නේ? ක්ලියර් සර් චීසයමා කියන එකේ තේරුම මොකද්ද? චීසයමා කියන්නේ පොඩි කන්ද. චීසයි කියන්නේ පොඩි. කුඩා කියන අදහස. චීසයමා. ඔය තියෙන්නේ. අද ක්ලාස් එක පටන් ගන්නකම් ඉවසීලක් නැතුව හිටිය කට්ටිය මම දැක්කා. ටීචර් පටන් ගන්න කියලා කොහොම හරි අර ක්ලාස් එක පටන් ගන්න වෙලාව දාන සින්දුව වැඩ කරෙත් නැහැ. හරි දැන් හැමෝම මට ඔයගොල්ලෝ ඇඳපු ඒවා හැම එවන්නේ මම ආසයි බලනවා මේ තියෙන්නේ ලක්ෂිකා ඒක හරි ලස්සනයි. යා වෙනස් විදියක ඇඳලා තියෙන ලක්ෂිකා. හැමෝම එවන්න මම හැමෝගේ මේවා ටික දානවා. මම හැමෝගේ මේවා දාන්නම්. හැමෝගේ මේවා ටික මට එවන්න. හරි. තියෙන සංගීත්ගයක මම දැක්කා. සංගීත්ගයක දැක්කා very beautiful. එයාත් අමුතු විදියට වෙනස් විදියට ඇඳලා තියෙනවා. හරි නේද? දැන් ඔන්න එහෙනම් අපි අද කන්ද කංචිය ගැන ඉගෙන ගත්තා. හෝඩි තුන ගැන ඉගෙන ගත්තා. පොඩි කවියක් ඉගෙන ගත්තා. මේ කවිය ඇතුළේ වචන තියෙනවා ඔයගොල්ලන්ට මතක තියාගන්න. හරි? ලස්සන රූපෙකුත් ඇඳලානේ. ලස්සන චිත්‍රකුත් ඇඳලා තියෙනවා. එහෙනම් නන්ද අපේ අපේ අන්තිම කවිය අන්තිම පදයේ තේරුම මොකද්ද? මින්නනෝයම කියන්නේ හැමෝගෙම කන්ද. හැමෝගෙම කන්ද. මින්නනෝයම. හරි නේද? ඉතින් අද ක්ලාස් එක අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ වෙනදා වගේම අදත් හරි කැමැත්තෙන් හරිම සන්තෝෂයෙන් පන්තියේ ජොයින් වුණා කියලා මම හිතනවා. හැමෝම ගොඩක් ආසාවෙන් මේක අඳින්නදී මේ වගේ චිත්‍ර තව අඳින්න පුළුවන්. මේ සංකල්ප පාවිච්චි කරලා තව චිත්‍ර අඳින්න පුළුවන්. අපි තව වෙලාව ආවම අපි තව kanji
අන්තිම ක්ලාස් එකේ මේ වගේම. මේකට කැමති නේද හැමෝම? ඔව් හරි. අපි තව කංචි අඳිමු. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ රූපේ ඉදර ගහලා තියාගන්න. දැන් මම මේක මේ උඩට අරගෙන නැත්නම් මේ ආයි ගලව ගන්න බැරි වෙනවා මම ක්ලාස් එකේ මේ මොඩ් එකේ මම උඩට මේක ගහලා තියාගන්නවා ඔයගොල්ලන්ගේ ක්ලාස් එක මතක් වෙන්න මට. මට ඔයාලගේ ක්ලාස් එක මතක් වෙන්න මම මේක ගහලා තියාගන්නවා. මේක පුරාවස්තුවක් විදිහට තියාගන්න. පුරාවස්තු කියලා ගොඩක් තියෙනවා අඳපු අර මොනවාද හදපු මේ වරා මේව ගොඩක් තිබුණා සැරින් සැරේට පරණ වෙනකොට අයින් වෙනවා දැන් මේක ගොඩක් කල කොහොම තියෙන්නේ ඊළඟ ගෲප් එකට ආයි ශිෂ්‍යත්ව කියලා ආයි ඔයගොල්ලෝ වගේ මගේ ක්ලාස් එකේ ණයට එන දවස් වෙනකම් වගේ ඔක තියෙයි. එහෙනම් අද කියලා දුන්න දේවල් හොඳට තේරුණා නේද? හරි. එහෙනම් මම ක්ලාස් එක මෙතන නතර කරනවා. හැමෝටම සුබ දවසක්. සයෝනාරා. sayonara sensei. Sayonara sensei.